පුතා දැන් දුක් වෙන්න එපා. දුක් වුණා කියලා ඇති වැඩක් නැහැ. මොනා කරන්නද? හැබැයි පුතා මෙහෙමයි. තරහ වෙන්න එපා මම මේ කිව්වට. මල්කි ඉන්නකම්ම හොඳට ජීවත් වුණේ. කරේම නපුරු වැඩ. ඉතින් එයා කරු පෙර කර්මයකට ඔක පරිසම් දුන්නා කියලා හිතා ගන්න. එද මොනා කරන්නද බං? අනේ අම්මේ දැන්වත් මල්කිට බයින් එක නවත්තන්න. මල්කි නැති වෙලා මාස 3 දානේ දුන්නේ තියෙන්නේ. මට තාම ඊනේ මල්කිව පෙන්නනවා. අනේ මන් දම්මේ මල්කි හොඳ ආත්මයකට ගිහිල්ලා නෑ වගේ. මන් නම් හිතා ගන්න බෑ. මටත් නම් හිතුනේ හැබැයි මල්කිට නම් හොඳ ආත්මයක් නෑ කියලා. ඉන්න ගම නපුරු වැඩනේ කරේ. කමන්නේ මොනා කරන්නද? පුළුවන් විදියට පින් දෙමු. ඉන්නකුණුත් පව් කරා. අන්තිමේට මැරෙන්න උනේත් නිදානේ ආරක්ෂා කරපු නාගයාට වහ දුන්නේ හින්දානේ. ඒ විදිහටම එයත් නැති වුණා. අපි වේලාසනේ කිව්වා ඔය නාගයාට කරදරයක් කරන්න එපා කියලා. කියන දෙයක් කනකටවත් ඇහුවේ නැහැ. නගර විදිහට ජීවත් වුණා. අපේ ගොඩේ සිරිත් කියලා hina වුණා. දැන් අන්තිමට යට hina වෙන්නවත් ජීවිතයක් නැහැ. හරි හරි. දැන් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. කොච්චර කතා කරත් මල්කියා එන්නේ. පුතා ඔයා කොහොම හරි හිත හදා ගන්න බලන්න. හෙට වැඩට යන්නත් එපා. සතියක් නිවාඩු දැම්ම අම්මේ. තරිඳු අයියේ මට හුස්ම ගන්න බෑ තරිඳු අයියේ මගේ බඩ පිච්චෙනවා මගේ බඩට හරි අමාරුයි ඒ තරිඳු අයියේ නාගයා ගැන හිටියේ අයියා මාව හොස්පිටල් ගෙනිච්ච නැත්තේ ඔයා මාව හොස්පිටල් ගෙනිච්චනම් මගේ දරුවා දෙන්නත් අද මට ඉන්නවා මට මගේ ජීවිතේ තියෙනවා පලි ගන්නවා තරිඳු අයියේ පලි ගන්නවා උඹලා ඔක්කොටම මම කිව්වා මට මේ ඉන්න බෑ කියලා. උඹලා එකෙක්වත් එවෙ නෑ. උඹලා මාව මෙහෙ තියාගත්තා. උඹේ ගෙදර ගියා නම් ඒ කිසි දෙයක් වෙන්නේ නෑ. උඹලගේ මේ කුණු ගෙදර මාව තියාගෙන සතෙක් නිසා මට මගේ ජීවිතේම නැති කරා. ඉන්න දෙන්නේ තොපිය මරනවා ඉන්න දෙන්නේ මට මගේ දරුවෝ දෙන්න නැති වුණා මට මගේ දරුවෝ දෙන්න නැති වුණා මගේ දරුවෝ දෙන්න අනේ මගේ දරුවෝ දෙන්න බඩ ඇතුලේ මැරුණා මගේ හුස්ම යන්න කලින් මගේ දරුවෝ දෙන්න මැරුණා අනේ මගේ දරුවෝ දෙන්න මට නැති වුණා ජීවිත 3ක් විනාශ කරා තරිඳු උඹට තිබ්බ මාව ඉස්පිරිතාලේ ගෙනියන්න උඹ ගෙනිච්චේ නෑ උඹ එදා ගෙනිච්චනම් මේ වෙද්දි මගේ දරුවෝ දෙන්න ලස්සනට මගේ බඩේ ඉන්නවා එහෙනම් මං අම්මා කෙනෙක් වෙනවා උඹට බැරි වුණා මගේ සීන සැබෑ කරන්න උඹ කවදාකවත් මට ඇහුම්කන් දුන්නේ උඹ කවදාකවත් මං කියන දේ අහගෙන හිටියේ නෑ තරිඳු උඹටත් මැරෙන්න වෙන්නේ මේ විදිහටමයි. උඹට යහතින් ඉන්න දෙන්නේ උඹේ අම්මටයි නංගිටයි උඹේ මහ ලොකු වයසක ලොක්කිටයි. මේ වගේම වෙනවා දවසක. මේ වගේම දවසක මැරෙන්න වෙනවා. තව සතියයි. මං එනවා. දෙවියනේ මල්කි හිණින් ඇවිල්ලා ඇත්තටම කිව්වද නැත්නම් මල්කි ඇත්තටම ආවද අනේ මල්කි මැරුණත් පවුඩු ඉන්න දීපන් මල්කි උඹ ඉන්න මම පිස්සු වැටලා ඉන්න මගේ දරුවෝ දෙන්නත් එක්ක උඹ ගියා මල්කි යකෝ මැරුණත් මට පවුඩු ඉන්න දීපන් උඹ කරපු වැඩේ ඉඳලා මට මගේ දරුවෝ දෙන්න නැති වුණා මල්කි දැන්වත් මට හිණෙන් පෙන්නන්න නැතුව ඉඳපන් මල්කිට මොන හරි කරලා පින්වත් දෙන්න ඕන නැත්නම් හැමදාම මට මේ හිණෙන් බය වෙන්න වෙයි අයියෝ මට නිින්දක් නෑ එළි වෙනකන් දා ගන්න නෑ ඕ සුදු මහන්තයෝ ඒ ගමන මොකෝ මේ අනේ මොකක්ද මේ කරුමේ ආදරය කරලා මම මල්කිව බැන්දත් මල්කි මට ඕන විදියට හිටියේ නෑ අන්තිමට එයා දරු දෙන්නත් එක්ක කොහොම ගියා
අම්මේ මට මල්කිව හැමතිස්සම හීනෙන් පෙන්නෙනවා. එයා ශාප කරනවා පලි ගන්නවා කියනවා. මට රැට නින්ද යන්නේ නැහැ අම්මේ. මල්කි ජීවත් වෙලා ඉන්නකන් එළි වෙනකන් නිදාගත්තේ නැහැ ණය හාමිට බයේ. ණය හාමි එයි කියලා. අන්තිමට ණයත් මැරුණා මල්කිත් නැතු වුණා. දැන් මට එළි වෙනකන් නිදා ගන්න දෙන්නෙත් නැහැ. මොනවා මල්කි ඇවිල්ලා ඔයාව දෙයනේ මල්කිය කියන්නේ හොඳ ආත්මයකට ගිහිලා නැද්ද පුතේ? මල්කි හොල්මනක් කියලා කියලා දයවා මේ කියන්නේ. ඕකි වලලා දාන්න ඕන බෝතලයකට ඉන්න කන්න අපුරුකම් කරේ. අර කොච්චර වටින ණයෙක්ද මැරුවේ. ඕකිට ඔහම වෙලා මදි. ඕකි නිරේ අපා දුක් විඳින වෙන්ති. එහෙම කියන්නේ පාච්චි අම්මේ මං විඳින දේ ඔයාලා දන්නේ නැහැ. විනාඩි 5යි 10යි නිදාගන්නේ. මල්කි ඉන්න දෙන්නේ මට. හරියට කරදර කරනවා. මේකට මම මොකද කරන්නේ? ගෙවල් මාරු කරලවත් යන්න බෑ. නෑ නෑ අයියේ මේව කඩදනොත් ගෙවල් මාරු කරලා යන්න වෙයි. ගෙවල් මාරු කරලා යන්න මගේ හිතත් තිබ්බනම් මම මේ වෙද්දි මල්කිලයා ගමේ ගිහිල්ලානේ. ඒකනේ මේ ප්‍රශ්නේ ඔක්කොම උනේ. අනේ දෙයනේ මං කොළු පෙටියා. අර නඹුරු ගෑණි ඉන්නකම් මං කොළු පෙටියට ජීවිතයක් තිබ්බේ නෑ. අපිට තිබ්බෙත් නෑ. ඒ ගාණි දැන් මැරිලා අපිට ඉන්න දෙන්නෙත් නෑ. මොකද පුතේ කරන්නේ? මගේ පුතේ උඹ බය වෙන්න එපා. ඉස්සරහා ගෙදර ලතා අක්කලා ගෙදර දැක්කනේ පොඩි එකී ජෝගිනේට යකෙක් වෙයිලා. අන්නේ කෙල්ලව සනීප කරපු වෙද මහත්තයා ඉන්නවා. ඒ වෙද මහත්තයා හම්බෙලාවත් ඔය ගෑණි වල බෝතලෙක ඉර කරමු. උඹලාට බැන්නම් මේ මම කරන්නම් මගේ කොල්ලා වෙනුවෙන්. කිරියම්මේ අනේ ටක් ගාලා අපි කරමුකෝ. නැත්තම් අයියට මෙහෙම ගියොත් පිස්සු ඇදේ. අනේ අපේ අයියා අනිවාර්යයෙන්ම කරනවා. ඕකිට මම හොඳ වැඩේ කරනවා. ජීවත් වෙලා ඉන්න අපිට ඉන්න දෙන්නේ නැත්තම් ඕකිට උරුම බෝතල ආසකට වෙලා හිර වෙලා ඉන්න විතරයි. ඕකි ඉන්නකම් අපි එක්ක හැප්පෙන්න ආවා. මැරිලත් අපි එක්ක හැප්පෙන්න යනවා. ඕකි දැනගන්න ඕන මේ කිරි අම්මගේ තරම. ඕකිට බෑ මා එක්ක හැප්පෙන්න. බලමුකෝ මල්කි උඹද දිනන්නේ මමද නිදන්නේ කියලා. අම්මේ මොකද අම්මේ කරන්නේ? කොල්ලා එන්න මානසික වැටෙනවා. ඔහම ගියත් කොල්ලාට පිස්සු ඇදේ. කිව්වනේ උඹලට උඹලා කටවහන ඉඳපල්ලා මම කරන්නම් වැඩේ. ඔය ගෑනිට යහතින් මං ඉන්න දෙන්නේ. ඕ කියන්නේ මැරිලත් අපි එක්ක හැප්පෙන්න. බලමුකෝ ඕකේ හැප්පෙන හැටි. ලතා අක්කට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ අම්මේ උදේම ගුරුන්නාන්සේ හෙට ඉන්නවද කියලා. ගුරුනාන්සේ හෙට හිටියේ නැත්තම් ඉන්න තැනකට ගිහලා හරි මං හොයාගන්න. බලමුකෝ ඕකිට ආත්ම 500ක් බෝතලේ තෝටලා තමයි ඉන්න වෙන්නේ. බලමු මාත් එක්ක ඒකට බේරෙන්න බෑ. ඉන්නකම් ගිරියම්ම එක්ක හැප්පෙන්න බැරි වුණා. මැරුණාට පස්සේ මා එක්ක හැප්පෙන්න. මොකද බෝල යකෙක් දැක්කා වගේ බය වෙලා? අම්මේ මල්කි මොන මල්කියද යකෝ මෙතන? ඒකි මෙල්ල කොච්චර කාලද? මාස 3 දාන දුන්නෙත් පෙරේද? හොල්මන අම්මේ මල්කිගේ මේකිට මම මල්කි දුවේ ඔයා දෙවියනේ මල්කියවා මැරුණනේ. ඔයා කොහමද මෙතෙන්ට? මැරිච්ච මටත් ඉන්න දෙන්නේ නැද්ද ඔබ? මැරිච්ච මාව හිර කරන්නේද හදන්නේ? යමංකෝ උඹ ගුරුන්නාන්සේ ගාවට නාකි ගෑණි තෝ එලල මරනවා මම දැනගනින්. පාඩුවේ ඉඳපන්. මට බැඳලා ඉන්නකොනොත් තරිඳුත් එක්ක හරියට ඉන්න දුන්නේ. තෝ දීග කන්න දුන්නේ තොපි දෙන්නම. දැන් ඉන්න දෙන්නෙත් නෑ. නාකි ගෑණි මරනවා තෝව. අනේ මල්කි දුවේ මම මට සමාව වෙන්න. මට සමාව වෙන්න. ඔයාට කිසි කරදරයක් කරන්නේ නෑ. අනේ මල්කි දුවේ මෙතනින් යන්න අපිට කරදර කරන්නේ නැතුව අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයා කරපු වැඩ දිලවලට තමයි ඔයාට ණයගේ ශාප වේදලව මැරුණේ. උඹේ ඔය මූසලකම අදටත් බේරෙනවා. නාකි ගෑනු දෙන්න. උඹලාට මිනිස්සු නෑ කියලා මම් පලිද බොලා තොපිලා කරේම උදේ වෙද්දි මගෙන් වැඩ ගන්න එකයි. උඹලා මාව දාලා වත්තේ පල්ලයට ගිය එකයි. එහෙම නොවුනනම් අදත් මං ජීවිතේ අතර බොලා නායා ගැන වෛරය ඇති කරේ තොපි මට. මාව ගේ ඇතුලේ දාලා තොපි ගියා. මගේ ජීවිතේ තොපි මට නැති කරා. උඹලාට මං යහතින් ඉන්න දෙන්නේ නෑ. මරනවා යකෝ. තොපිලා මරනවා. අම්මේ බුදු අම්මේ මගේ අනේ මන් කියෝ මෙහෙම කරන්න එපා. මගේ ඇස් දෙක අනේ මල් කියෝ. मेरी अन्ना की गहनी तो विधोबा ना की गहनी
උඹටත් උඹේ ආත්මයට සැනසීමන්නේ කිසිම දවසක උඹ පිච්චිලාම යමන් උඹේ ආත්මයටවත් මම ඉන්න දෙන්නේ අනේ අම්මේ දැන් මම මොකද කරන්නේ ඉක්මනින් වෙලාව යන්නෙත් නෑ එළි වෙන්න අනේ මන්ද බං කෙල්ලේ මටත් නම් ලේ උණු වෙලා තියෙන්නේ අයියෝ මට නම් තේරෙන්නේ අනේ දෙයනේ මම්මී ඇස් දෙකටම මල්කි දැක්කා උඹ දැක්කනම් එතනම චූ ගිහිල්ලා මැරෙන්නේ ඇත්තමයි මොකක් අම්මත් ඇස් දෙකටම දැක්කද අනේ ආච්චිට කරා වගේ අපිටත් කරයි දම්නේ ඒක තමයි යකෝ මේ රෑ එළි වෙනකන් ඉන්නේ ඇස් දෙක පියාගන්න නැතුව උඹ නිදා ගන්නත් එපා මට නම් බෑ තනියම ඇරිලා ඉන්න අම්මාම බය වෙද්දි මං කොහොම බය වෙන්න ඕනේද අනේ මාව ගහනවා අයියෝ මාවත් ගහනවා බං ගොඩ ඒකි මහා භයානක එකියක් බං ඕකිත් එක්ක හැප්පෙන්න යන්න හොඳ නෑ එහෙමයි කියලා අම්මේ ඔයා හෙට ගුරුන් ආන්සේ මාමව හම්බෙන්න යන්නේ නැත්නම් එහෙම වුණොත් අපිට මේ ගෙදර මල්කිට යටත් වෙලා ඉන්න මේ හැමදාම නිදා ගන්න නම් වෙන්නේ මට හොඳටම බඩගිනිත් එක්ක උගරෙන් පල්ලෙහාට වතුර බින්දුවක්වත් ගියේ නෑ මං දැන් ඒක තමා බං කල්පනා කරන්නේ වෙද මහත්තයා ගාවට යනවද නොයා ඉන්නත් බෑ බං ඒකේ එක හැප්පෙනවා කියලානේ හිතන්නේ නොයා ඉන්නත් බෑ හැබැයි මෙහෙම දුක් විඳින්නත් බෑ අනේ මට බයයි අයියෝ මට නම් බෑ මෙහෙම ඉන්න නැත්නම් අපි ගෙවල් හරි මාරු කරමු අම්මා හිටියේ නැත්නම් මං තනියම මේ වෙද්දි මං හොඳටම මැරිලා වාගෙට ටක් ගාලා මල්කි වෙලවමු අම්මේ නැත්නම් අපි වෙන ගේකට යන් අප්පා කරුමට අද අයියත් නැහැ ගෙදර රෑ නයිට් නේ ළමයෝ ලතා නැන්ද කියපු විදිහට මෙතන නම් තමයි දැන මෙච්චර දුරක් ඇවිල්ලා මේ ටික නොයා ඉන්නද කල්පනාව යන් අම්මේ ආරිකි අපිව ගෙදරදී මරයිද බං අනේ මේ විකාර නැතුව යම් මෙච්චර දුරක් සල්ලි වේදම් කරලා ආවා අන්තිමේට මේ ටික යන්න බෑ කියනවා යන් අම්මේ බොරුවට මෙතන ඉන්නවා මොකද මේ ඇඬුව කඳලින්ම දුවගෙන අනේ ගුරුන් වහන්සේ අනේ බලන්නකෝ ගුරුන් වහන්සේ අපිට වෙච්ච දේ මෙතෙන්ට එන කිසි කෙනෙක් අඩන්නේ තු කියපල්ලකෝ විස්තරේ ගුරුන් වහන්සේ අපේ ගෙදර අපේ අයියා කසාද බැන්දා ඒ බැඳපු ගෑනු කෙනා අපේ ගමේ නිදානයක් ආරක්ෂා කරපු නාගයාට වස දීලා මැරුණා අනේ ගුරුන් වහන්සේ මහා කර්මයක් ඒක හිතාගන්න බැරි විදියට එයාටත් කෑම විස වෙලා එයා හරියට මාස 3කින් මැරුණා ඒ වගේම එයා මැරිලත් දැන් මාස 3ක් වෙනවා අපිට හරිම කරදරයි ගුරුන් වහන්සේ අපෙන් පලි ගන්නවා කියනවා එයාට ජීවත් වෙන්න අපි දුන්නේ නැහැ කියනවා අපිට මේකට මොන හරි කරලා දෙන්න ගුරුන් වහන්සේ අනේ ගුරුන් වහන්සේ අපේ අම්මා මෙතනට අද එන්න හිටියේ අපේ අම්මව ඊයේ ගෑනු කෙනා අනේ මගේ අම්මව මෙරුවා ගුරුන් වහන්සේ මට දරා ගන්න බෑ මේක අපි කොහොම හරි බේරලා දෙන්න අපි දෙන්න එළි වෙනකන් නින්දක් නැහැ අපිට කිසි වැඩක් කරගන්න බෑ ගුරුන් වහන්සේ මේ මල්කි කියන ගෑණිව හිර කරලා දෙන්න ආය අපිට කරදරයක් නොවෙන්න මට නම් පේනවා එසේ මෙසේ යකින්න නෙමෙයි කි හැබැයි මාත් එක්ක බේරෙන අවුරු ඉඳපල්ලකෝ මං ඕකිව දැන් මෙතෙන්ට ගෙන්නන්න ඒකි ආවා ඒකි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ වරෙන් බොල පේන්න තවත් හැංගි මුත්තන් නොකර උඹ හිතුව මදි මගෙන් බේරෙන්න උඹ හැංගි මුත්තන් කරාට උඹේ අද අවසාන දවස උඹට බෑ මගෙන් බේරෙන්න උඹට පිච්චිලාලු වෙලා යන්න වෙනවා උඹට ඔය ආත්මෙම පිච්චිලා යන්න වෙනවා තේරුණාද වරෙන් මෙහෙට එළියට උඹට බෑ මගෙත් එක්ක සෙල්ලම් කරන්න හරි දැන් කියපන් උඹට මොනවද ඕනේ වැඩි කතා බහ ඕනේ නෑ උඹට ඕන දේ විතරක් කියපන් උඹට ඕන දේ දුන්නා උඹ යව්වා තේරුණාද උඹ යන්න ඕනේ මම කියන විදිහට යන්න ඕන උඹට ඕන තැනකට මං යවනවා හිතුවා මදි
මාව යවන්න අනික උඹ වගේ එකෙක් උඹට වැරදිලා බොල උඹට වැරදිලා උඹට බෑ මා එක්ක හැප්පෙන්න උඹ වැඩිය සාද දැම්මොත් උඹ මම මෙතන පුච්චනවා තේරුණාද මට වඩා බලගත් එකෙක් ඉන්නවද බොල මෙහෙ පුළුවන් දෙයක් කරලා පෙන්නපන් මම මේ ගෙදරින් යන්නේ පුළුවන් නම් මාව යවපන් මාත් එක්ක හැප්පෙන්න දෝනේ උඹ දන්නේ නැද්ද මහා ප්‍රබල නාගයෙක්ගේ ලොකු ශාපකින් මම මැරුණේ ඉතින් එහෙම ශාපකින් මැරුණේ කියට ඉපදෙන තිරිසන් ආත්මෙද නිරේද අදාළ නෑ ඒ කිසිම ආත්මික ඒ කිව කවදාකවත් පුච්චන්නවත් මරන්නවත් බෑ පුළුවන් දෙයක් කරපන් මම මේ ආත්ම ගානක් ඉන්නවා උඹට වැරදිලා මාත් එක්ක සෙල්ලම් කරනවද මාත් එක්ක හැප්පෙනවා නම් උඹටත් ආයිද මරණය විතරයි දෙවියනේ මගේ හැ උඹලා දෙන්නත් එහෙනම් අහුවනා එපා අනේ මල්කි අපි අනේ මල්කි කිසිම කරදරයක්